දරුවෝ ගැන දරුවෝ කොහෙත්ම නැති අම්මලක් ඉන්නවනේ. එහෙම අම්මලක් ඉන්නවා. මම කොළඹ අමාත්‍යාංශයක වැඩ කරද්දී 90 ගණන් වල මැද හරිය විතර අපිට යන්න සිද්ධ වුණා ඈත කහටගස්තිගිලිය පැත්තේ ගමකට විවිධ සමීක්ෂණ කටයුතු වගේක් කරගන්න. අපි කෑම එහෙම ඔක්කොම කොළඹින් අරගෙන ගියා. අපි දන්නවා කෑම බීම හොයාගන්න අමාරුයි එහෙ. ගිහිල්ලා අපි උදේ වරුවම ගමේ ඇවිදලා අවශ්‍ය තොරතුරු ඔක්කොම එකතු කරගෙන කෑම කණ්ඩ තැනක් හොයාගෙන යනවා. පුංචි ගෙවල් තියෙන්නේ කටුමැටි ගහපු ගෙවල්. මම මේ කියන්නේ දැන් අවුරුදු 30කට විතර ඉස්සර. එහෙම හොඳ ගෙයක් ඉඩකඩ තියෙන තරක් අපිට හම්බුනේ නැහැ. එක ගෙයක් තියෙනවා ඒක මේ ටිකක් ලොකුයි ගේ. ගෙදර ඉස්සරහා විස්සකුත් තියෙනවා. තස්සිරි ගත්තේ ලකුණක්. ගෙදර මේ ඉලුක් හේවිල්ලලා තමයි තිබුණේ. හැබැයි ලොකු වට බෙලක් තියෙනවා. මැද මිදුළු පොඩි මැද මිදුළුකුත් තියෙනවා ලොකු ගයක් ඒක. හැබැයි ගෙදර හිටියේ එකම එක වයස්ගත අම්මා කෙනෙක් විතරයි. එයා තනියෙන් හිටියේ. හරි පිරිසිදුයි, ඇයත් ප්‍රියමනාපයි, ගෙදරත් බොහොම කාරුණිකයි ඇය. ඒ නිසා අපි එතන තෝරගත්ත කෑම කමු කියලා. ඉතින් අපට අවශ්‍ය වතුර පිගන් ඔක්කොම අම්මා සම්පාදනය කළා. කෑම කාලේ ඉවරලා මට තිබුණ ලොකු ප්‍රශ්නයක් ඇයට ඉදිරිපත් කරා. ඒ තමයි මෙච්චර ලොකු ගෙදර තනියම එයා ඉන්නේ කොහොමද කියලා. පළවෙනි ප්‍රශ්නේ ඇගේ සැමියා පිළිබඳව මම ඇත්තටම හිතුවා ඕ ජීවිතුන් අතර නැතුව ඇති කියලා. මම බාගෙට කතා කරනකොට එයාට තේරුණා එයා කිව්වා පුතේ එයා ඉන්නවා කිව්වා. මම ඇහුවා කෝ කියලා. ඒතකොට කියනවා එයා හේනට ගියාම ඉතින් මාස ගණන් එන්නේ නැහැ කියලා. හේනේ තමයි කියන්නේ. දෙවෙනි කාරණේ දරුවෝ. එයා කියන පුතේ අපට ළමයි නැහැනේ. හිටියනම් මෙලහට ගජ ඉලන්දාරි. අපිට දරුවෝ නැහැ කිව්වා. අපි දරුවන්ට හරි ආසයි. දරුවෝ නැහැ කිව්වා. ඒක තමයි එකම එක සිද්ධිය මට මේ ගීතේ ලියන්න හේතු වෙච්ච. එයත් එක්ක කරපු කතා බහ. ඉතින් මම කල්පනා කරනවා ඇය විවාහපත් වෙච්ච අලුත මීටත් වඩා සුන්දරව ප්‍රියමනාපව ඉන්න ඇති. ඒ කාලෙත් ওই වගේම සැමියා හේනට යනවා ඇති. යම මාස ගණන් එන්නේ නැතුව ඉන්නවා. ඇය හැන්දෑවේ හඳ පායපු රෑක අර පිල් කඩ උඩ හාන්සි වෙලා ඉඳගෙන පීඩන ඉරිඟුයා දිහා බලාගෙන කල්පනා කරනවා ඇති බොහෝ දේවල්. මිහිරි දේවල් කල්පනා කරනවා. ඒ සිතිවිල්ල තමයි මේක. පුන්සඳ රැට ඇවිදින්නේ කළුව දිග රන් කෙඩිසේම රන්වන් ඉරිඟු ඉමිනවද තුන්යම හීන දැක දැක මොටදයි ගෙදර ඉඳ රන් කඳ තාම පැල් රකින්නවද නිදි නැතිද ඇය අහනවා වටින්දිද පැල් රකින්නවද තම අවදීන්ද ඔහු පිළිබඳ කල්පනාව. ඇයි කියනවා මීයඹ කන්න ගිරෝණේ එන්න එපා හිට මල් පිපුණාට ගෙඩි නෑ තාම අඹ ගහේ ගෙඩි නෑ. දරුවෝ නෑ ඒගොල්ලන්ට. ගෙඩි නැත්තේ අඹ ගහේ වැරද්දද බඹරුන්ගේ වැරද්දද අපි දන්නේ නැහැ. දෙකම වෙන්න පුළුවන්. එක්කෙනෙකුට වරද පටවන්න බෑ. ඇයට හීනයක් තියෙනවා දරුවන් පිළිබඳව. තුම්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන රන් කැටි පුතුට ඉඩ මදිලාද මගේ ආනේ. මගේ ඇදේ පොඩි කොට ඉඩ මදිද ඉඩ තියෙන තරම්. නමුත් දරුවෝ නෑ. මේක සුරඹාවලි කවි ආශ්‍රයෙන් ලියුනේ ඔස්ටින් මුණසිංහ සංගීතවත් කළේ නිරෝෂා විරාජිනී තමයි එයාගේ මුල් කාලේ මේ ගීතය ගායනා කළේ. අද ගායන ආරාධනා කරනවා මල්කි කවිෂා දුව මල්කි කවිෂා ගයාවි. අහලා බලමු.